ආයුබෝවන් සුබ දැසනක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම වසරේ 3 වන වරටත් ඊයේ දිනේදී රැස් වුණා. ඒ අනුව 2026 වසරේ 3 වන මුදල් ප්‍රතිපත්ති විවරණය අද දිනේදී ප්‍රකාශයට පත් කළා. එහිදී දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනසක් සිදු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ඊයේ තීරණය කරනු ලැබුවා. ඒ අනුව එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතිකය 8.75ක් දක්වා පදනම් අංක 100කින් ඉහළ දැමීමට තීරණය කළා. ඒ සමගම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය පහසුකම් සඳහා අදාළ වන පොලි අනුපාතිකයන්ද ඉහළ යාම සිදුවනවා. කෙසේ වෙතත් නිත්‍ය පහසුකම් සඳහා අදාළ වන පොලි අනුපාතිකයින් ප්‍රතිපත්ති පොලි අනුපාතිකයන් හා සම්බන්ධ කරන ආන්තිකයන් පදනම් අංක 50ක් ලෙස නොවෙනස්ව පවතිනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 8.2.5ක් දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 9.25 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය දැනට පවතින මට්ටමේ 2%ක මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යාමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා. දේශීය හා ගෝලීය වශයෙන් පවතින තත්ත්වයන් සහ ඉදිරි ප්‍රවණතාවන් පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කිරීමෙන් අනතුරුව තමයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළඹිලා තියෙන්නේ. එලෙස සලකා බැලූ ප්‍රවණතා පිළිබඳව මා ඉතා කෙටි පැහැදිලි කිරීමක් ඔබ වෙත ඉදිරිපත් කරන්නම්. උද්දමන ප්‍රවණතා සලකා බැලුවොත් 2026 අප්‍රේල් මාසයේදී මතුපිට උද්දමනය 5.4ක අගයක් දක්වා ළඟා වුණා. ලෝක වෙළඳ පොලේ බොරු තෙල් මිල ඉහළ යාම හේතුවෙන් දේශීය බලශක්ති මිල ගණන්ද කැපිපෙනෙන ලෙස ඉහළ නැංවීමක් සිදු වුණා. 2026 අප්‍රේල් මාසයේදී උද්දමනයේ ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ මේ තත්ත්වයයි. ඔබේ දකුණු පසෙන් දක්වා ඇති ප්‍රස්ථාරයේ කහ පැහැති තීරුව මගින් එම බලපෑම පැහැදිලිවම නිරීක්ෂණය කරගන්න ඔබට පුළුවන්. උද්දමන පුරෝකථන පිළිබඳ අපි අවධානය යොමු කළොත් ඉදිරි කාල සීමාව තුළදී මතුපිට උද්දමනය 5%ක ඉලක්කගත මට්ටමට වඩා යම් තාක් ඉහළ මට්ටමක පවතින ඇති බව අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් ඉන් අනතුරුව එය ක්‍රමයෙන් පහළ ගොස් එම ඉලක්කගත මට්ටම වටා ස්ථාවර වුණ ඇති බවයි අපි අපේක්ෂා කරන්නේ. මෑතකදී සිදු වූ මෙම උද්දමන වර්ධනයට ප්‍රධාන වශයෙන්ම සැපයුම් අංශයේ සාධක හේතු වුවත් ආර්ථිකයේ ඉල්ලුම් තත්ත්වයන්ද ශක්තිමත් වෙමින් පවතින බව අපිට දකින්නට තිබෙනවා. අඛණ්ඩව සිදුවන ණය ප්‍රසාරණය, ණය මත පදනම් වූ ආනයන සහ ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ වන ප්‍රධාන ආර්ථික දර්ශක සලකා බැලීමේදී ඒ පිළිබඳව අපට මනාව පැහැදිලි වෙනවා. එමෙන්ම කෙටි කාලීන උද්දමන අපේක්ෂාවන්ද යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතත් මැදි කාලීනව එම අපේක්ෂාවන් උද්දමන ඉලක්කයේ වටා හොඳින් ස්ථාවරව පවතිනවා. වෙළඳ පොළ පොලි අනුපාතිකවල වෙනස් වීම පිළිබඳව සලකා බැලුවොත් පසුගිය මාස කිහිපය තුළදී වෙළඳ පොලි අනුපාතිකවල යම් ඉහළ යෑමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණා. අප්‍රේල් උත්සව සමයෙන් පසු වෙළඳ පොළ පවතින අතිරික්ත ද්‍රව්‍ය ශීතතාවයේ අවශෝෂණය කර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට මහ බැංකුව විසින් පියවර අරන් තිබෙනවා. පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය පිළිබඳව සැලකීමේදී 2026 වසරේ මේ දක්වා කාලය තුල වාණිජ බැංකු සහ අනෙකුත් මූල්‍ය අතන මගින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණය අඛණ්ඩව ප්‍රසාරණය වී තිබෙනවා. ඒ අනුව 2026 වසරේ පළමු කාර්තුව තුලදී පෞද්ගලික අංශය වෙත සැපයුණු ණය ප්‍රමාණය රුපියල් බිලියන 485කින් පමණ ප්‍රසාරණය වී තිබෙනවා. විදේශ අංශය ප්‍රවණතා පිළිබඳව අපි සලකා බැලීමේදී ප්‍රධාන වශයෙන් සංචාරක පේම්වල යම් මන්දගාමීත්වයක් පෙන්눔 කළත් 2026 වසරේ මේ දක්වා කාලය තුල විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල අඛණ්ඩව ස්ථාවර මට්ටමක පවතිනවා. විශේෂයෙන්ම සඳහන් කළොත් 2026 වසරේ මැයි 24 දක්වා කාලය තුලදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණය මිලියනකට ආසන්න ප්‍රමාණයක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ අනුව 2026 වසරේ පළමු මාස 4 තුලදී සංචාරක පේම් ඩොලර් බිලියන 1.1ක් ලෙස වාර්තා වී තිබෙනවා. එම කාල සීමාව තුලදී විදේශ ප්‍රේෂණ ලැබීම් ඩොලර් බිලියන 3.1ක් ලෙස වාර්තා වී තිබෙනවා. 2025 වසරේදී වාර්තා වූ ශක්තිමත් වර්ධනයෙන් පසු ජංගම ගිණුම් අතිරික්තය 2026 වසරේ පළමු කාර්යය තුලදී මධ්‍යස්ථ මට්ටමක පැවතුණා.
මීට ප්‍රධාන වශයෙන්ම හේතු වුණේ වෙළඳ හිඟේ පුළුල්වීමයි. විශේෂයෙන්ම සඳහන් කළොත් ඉන්ධන ආනයන වේදම් ඉහළ යාම සහ සංචාරක පිපීම මන්දගාමී වීම මෙයට ප්‍රධාන වශයෙන් බලපෑවා. මැද පෙරදිග ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් ඇති වූ ගෝලීය බලපෑම් හමුවේ විදේශ අංශය කෙරෙහි යම් පීඩනයක් කෙටි කාලෙම ඇතිවනු ඇතැයි අපේක්ෂා කළත් මෑත සති කිහිපය තුළදී සිදු වූ වෙළඳපොළ අනුමාන කිරීම මත පදනම් වූ ක්‍රියාකාරකම් හේතුවෙන් එම පීඩනය තවදුරටත් දැඩි වී ඇති බව පෙනී යනවා. කලාපයේ අනෙකුත් සමීපත මුදල් ලේඛකයන් මෙන්ම ශ්‍රී ලංකා රුපියල කෙරෙහිද පසුගිය සති කිහිපය තුළදී කැපී පෙනෙන අවප්‍රමාණය වීමේ පීඩනයක් එල්ල වුණා. පසුගිය සතියේදී වාණිජ බැංකුවල විනිමය අනුපාතිකයේ ගැනුම් මිල සහ විකුණුම් මිල අන්තර් බැංකු අනුපාතිකයන් වලින් යම් වෙනස් වීමක් පෙන්눔 කළද පසුගිය සිකුරාදා සිට එය නැවත යථා තත්ත්වයට පත්වීමක් පෙන්눔 කළා. විදේශ ණය සේවා කරන ගෙවීම් මැද්දේ වුවද 2026 වසරේ 2026 අප්‍රේල් මාසයේ අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.8ක් ලෙස වාර්තා වුණා. ඉදිරි කාලය තුළදී බහුපාර්ශවීය ආයතන වලින් ලැබීමට නියමිත සැලකිය යුතු විදේශ විනිමය ගලායම් මෙන්ම භූදේශපාලනික අර්බුද ලිහිල් වනු ඇතැයි ඇති අපේක්ෂාවෙන් සහ රජයෙන් මෙන්ම මහ බැංකුව විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රියාමාර්ග විදේශ අංශය ස්ථාවර කිරීමට දායක වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අධිමුද්‍රේ විධායක මණ්ඩල රැස්වීම 27 වෙනිදා පැවැත්වීමට නියමිත අතර එහි අනුමැතිය ලැබුණු වහාම ජාත්‍යන්තර මූල්‍ය අධිමුද්‍රේ විස්තර ණය පහසුකම් යටතේ අදාළ අරමුදල් ජූනි මාසයේ මුලදී අප වෙත ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එමෙන්ම වසරේ දෙවැනි භාගයේදී දළ නිල සංචිත ප්‍රමාණය ස්ථාවර ලෙස වර්ධනය වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. අවසාන වශයෙන් උද්දමන පුරෝගතන ඉහළ යෑම බලශක්ති මිල ගණන් සංශෝධනය හේතුවෙන් මතුපිට උද්දමනයේ මත ඇතිවිය හැකි දෙවන වටේ බලපෑම් පුද්ගලිකාංශයේ ණය අඛණ්ඩව ප්‍රසාරණය වීම මගින් ආනයන ඉල්ලුම තවදුරටත් ඉහළ යෑම විදේශීය අංශය මත පීඩනය මෙන්ම උද්දමන අපේක්ෂා උද්දමන ඉලක්කයන් විතන්වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් මෙම අවස්ථාවේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීම සුදුසු බව තමයි මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අදහස වුණේ. දේශීය මිල ස්ථායීතාව පවත්වා ගෙන යාම සඳහා මුදල් මණ්ඩලයේ ඇති අඛණ්ඩ කැපවීම මේ තීරණයෙන් මනාව පැහැදිලි වෙනවා. ස්තුතියි.